සිත නිවෙන බුදුබණ. අද දේශකයාණන් වහන්සේ අතුරුගිරිය ආනන්දලෝක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දුරන්දර සද්ධර්ම කීර්ති කම්මඨානාචාර්ය පූජ්‍යපාද ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා අදම්මෝච භික්ඛවේ වේදිතබ්බෝ ධම්මෝච අනත්තෝච වේදිතබ්බෝ අනත්තෝච අධම්මංච විදිත්වා ධම්මංච අනත්තංච විදිත්වා අත්තංච යථා ධම්මෝ යථා අත්තෝ පටිපජ්ජී තබ්බන්ති. ශ්‍රද්ධා ගුණ ඇති කාර්මික පින්නතුන් ලක්ඛඬ ගුවන් විදුලිය විසින් පින්නතුන්ට ලබා දෙන මාහැඟි සදහම් පඬුර සිත නිවන බුදුබණ අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උත්තරීතර සූත්‍ර දේශනාවකටයි පින්වතුන් ඇහුම්කම් දෙන්න සූදානම් වන්නේ. අංගුත්තර නිකායේ දසක නිපාතයේ අජිත සූත්‍රය. මේ අජිත කියන සූත්‍රයේදී අපිට මනාව ගෙනහැර දක්වන කාරණය නම් ධර්මය සහ අධර්මය පිළිබඳව අපිට කියලා දෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව ආරම්භ වන ආකාරය පිළිබඳව අපි මදක් විමසිලිමත් වන්නට ඕන. අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ හමුවට මේ අජිත කියන පරිබ්‍රාජකයා පැමිණියා. පැමිණිලා බුදු පියාණන් වහන්සේගෙන් කරුණු විමසන්නට කලින් එතුමන් මුලින්ම සාකච්ඡා කළා, කතා බහ කළා සැප දුක් පිළිබඳව සතුටු සාමිච්චියේ කටයුතු කළා. අපිත් එහෙමයි පිළිතුනේ මුලින්ම කෙනෙකු හමු වුණාම බොහොම සන්තෝෂෙන් කතා කළ යුතු කරුණක් පිළිබඳව කතා කළා තමයි වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. ඒ වගේම මේ අවස්ථාවෙත් එහෙමයි. ඒ අවස්ථාවේදී මේ අජිත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා, ස්වාමීනි මේ ලෝකේ අධර්මවාදී පුජ්‍යලයෝ ඒ අධර්මයෙන් ධර්මයේ යටපත් කරන වේලාවල් තියෙනවා. ඒ වගේම මේ අධර්මවාදී පුජ්‍යලයෝ අධර්මවාදී තර්කයන්ද අධර්මවාදී තර්කයෙන් යටපත් කරනවා. ඒ වගේම ධර්මවාදී උදවියත් අධර්මවාදී තර්කයන්ද යටපත් කරනවා. ඒ ඕනෑම අවස්ථාවක ඒ දිනු පැත්තේ ඉන්න පුජ්‍යලයෝ අපි පඬිතයෝ අපි ජයග්‍රාහී පුජ්‍යලයෝ කියලා ගෝසා පවත්වනවා, ප්‍රකාශ කරනවා. ජයග්‍රාහී පුජ්‍යලයෝ. එහෙමනම් මේ දිනන පැත්ත මොන පැත්ත වුණත්, පරාජය වෙන පැත්ත මොන පැත්ත වුණත් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා කොහොමද සැබෑ ජයග්‍රහණයක් ලබන්නේ, කොහොමද සැබෑ ප්‍රතිපදාවක් තේරුම් ගන්න කියන කාරණය මේ අජිත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළේ ඊට අදාළ වන කරුණු. පින්වත් මහණෙනි,
අධර්මයද දත යුතුයි. ඒ අධර්මයෙන් ඇතිවන අනර්ථයද දත යුතුයි. ඒ අනර්ථයත් අධර්මයත් මනාව තේරුම් කරගත්තොත් එයාට පුළුවන්කම ලැබෙනවා ඒ අනර්ථයෙන් ඒ අධර්මයෙන් නිදහස් වෙන්නට. ඒ වගේම ධර්මයේද දත යුතුයි. ධර්මයෙන් ලැබෙන අර්ථයද දැනගත යුතුයි. ඒ ධර්මයෙන් ලැබෙන අර්ථයත් නිසා හොඳ විපාකත් නිසා එයින් ලැබෙන පිහිටත් කෙනෙකු දැනගත යුතුයි. ඒ පරිද්දෙන් අරුත් දැනගෙන පිළිපැදිය යුතුයි කියලයි බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා. එහෙමනම් පින්තුනේ මේ ලෝකය තුල අනේකාකාර ධර්මවාද තියෙනවා. සංකල්ප තියෙනවා. ඒ සංකල්පවාද තියෙන හැම තැනකදීම අපිට බොහොම ප්‍රඥාවන්තව බොහොම නුවණැති පිරිසක් හැටියට ඒ ඇත්තන්ට අහුම්කම් දීමේ වගකීම අපි හැම දිනාටම බාර වෙනවා. එහෙමනම් අපි යම්කිසි ධර්මයකට අහුම්කම් දෙනකොට ඒ ධර්මයේ තුල තිබෙන අර්ථය මනාව වටහා ගන්නට ඕන. ඒ අර්ථය වටහාගෙන ඒ අර්ථයේ ප්‍රතිවිපාකය ප්‍රතිඵලය පිළිබඳව කුසල කුසල විග්‍රහයකින් තේරුම් කර ගන්නට ඕන. එයින් ලැබෙන විපාකය පිළිබඳව මනාව තේරුම් කර ගන්නට ඕන. ඊළඟට ධර්මයට අහුම්කම් ලබා දීමිනුත් එයිමයි ධර්මයේ ප්‍රතිඵලය හඳුන ගන්නට ඕන. එයින් ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳව හඳුන ගන්නට ඕන. ඒ විදිහට හඳුනගෙනයි අපිට ක්‍රියා කරන්නට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වා තිබෙන්නේ. පින්වත්නි, අපේ බුදු පියාණන් වහන්සේ ඊළඟට මනාව පෙන්වන කාරණය නම් බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව මනාව පෙන්වනවා. මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය අධර්මයයි. සම්මා දිට්ඨිය ධර්මයයි. මිත්‍යා ප්‍රතිපදාවෙන් ලැබෙන්නේ වැරදි අකුසල ධර්ම. ඒ වගේම සම්මා දිට්ඨියෙන් ලැබෙන්නේ කුසල ධර්ම. මේක මනාව හඳුනා ගන්නට ඕන. මිත්‍යා දෘෂ්ටිය නිසා මහ පව් කරනවා. සම්මා දිට්ඨිය නිසා ලෝකයේ මහ පිංකම් කරනවා. ඒ කියන්නේ තමන්ටත් හිත පිණිස අනුන්ටත් හිත පිණිස ලෝකේ යමෙක් වැඩ කරනවා නම් ඒ වැඩ කරන්නේ සම්මා දිට්ඨිය නිසා. මිත්‍යා දෘෂ්ටියක් ගත්ත කෙනා මොකද කරන්නේ? තමන්ටත් අවැඩ පිණිස, ලොවටත් අවැඩ පිණිස, පරිසරයට, ලෝකයටත් අවැඩ පිණිස කටයුතු කරනවා. සම්මා දිට්ඨිය ගත යුතු කෙනා තමාටත් හිත පිණිස, ලොවටත් අනුන්ටත් හිත පිණිස වැඩ කරනවා. එහෙමනම් අපිට මේ සමාජය තුල අඳුන ගන්න පුළුවන් සම්මා දිට්ඨියෙන් වැඩ කරන පුජ්‍යලයා කවුද? මිත්‍යා දෘෂ්ටියෙන් වැඩ කරන පුජ්‍යලයා කවුද කියලා. මහණෙනි, මිත්‍යා සංකල්පය අධර්මයයි. සම්‍යක් සංකල්පය ධර්මයයි. ඒ ආකාරයෙන් අපි තේරුම් කරගන්නට ඕන මිත්‍යා සංකල්ප නිසා ලෝකෙට අවඩදායී කටයුතු සිද්ධ වෙනවා. සම්‍යක් සංකල්පය නිසා අපිට ලෝකේ වැඩදායී යහපත් වූ උතුම් වූ කාරණා සිද්ධ වෙනවා. එහෙමනම් පින්නතුනේ, මිත්‍යා සංකල්පය කියලා කියන්නේ අහිත පිණිස, අනර්ථය පිණිස පවතින දෙයක්. සම්‍යක් සංකල්පනාව කියලා කියන්නේ යහපත පිණිස, අභිවෘද්ධිය පිණිස පවතින දෙයක්. එහෙමනම් මේ කරුණු කාරණා පිළිබඳව වැටහීමෙන් යුක්තව මිත්‍යා සංකල්ප දුරලා සම්‍යක් සංකල්ප දියුණු පමුණු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕන. ඒ වගේම බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මිච්ඡා ආජීවා ධර්මයයි, සම්මා ආජීවය ධර්මයයි. මහණෙනි, මිත්‍යා වායාමය අධර්මයයි, සම්මා වායාමය ධර්මයයි. මහණෙනි, මිත්‍යා සමාධිය අධර්මයයි, සම්‍යක් සමාධිය ආදී කොට ඇති ඒ ධර්මයයි කියලා පෙන්වනවා. මිත්‍යා සමාධිය අධර්මයයි, සම්මා සමාධිය ධර්මයයි. මිත්‍යා ඥානය අධර්මයයි, සම්‍යක් ඥානය ධර්මයයි. මිත්‍යා විමුක්තිය අධර්මයයි, සම්‍යක් විමුක්තිය ධර්මයයි. ඒ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ මේ සියලුම ධර්මතාවල තිබෙන මිත්‍යා පැත්ත හා විද්‍යාව පැත්ත පිළිබඳව
මනාව අපට දේශනා කරන සූත්‍ර දේශනාවක් තමයි මේ අජිත සූත්‍රය. ඒ අජිත සූත්‍රය ඔස්සේ අපේ පින්වතුන්ට ලබා ගන්න තියෙන කාරණය තමයි මේ ලෝකයේ දිනන පැතිනම් නොයෙකුත් පැති තියෙනවා. මහා හඬ තියෙන, මහා ගෝසා තියෙන, මහා තර්කවාද විවාද තියෙන, කෑගොස්සම් තියෙන කටයුතු ලෝකේ තියෙනවා. ජනප්‍රියව තියෙන, ප්‍රසිද්ධව තියෙන දේවල් තියෙනවා. මේ අජිත සූත්‍රයේදී කියලා දෙන ප්‍රධාන කාරණය නම් ඒ මොනවා තිබුණත් පින්තුනේ මොන පැත්තක් ජයග්‍රහණය කළා. මේ අජිත පරිබ්‍රාජකයා විමසන්නේ ස්වාමීනි මේ ලෝකයේ අධර්ම වාදයෙන් අධර්මවාදයේද ජය ගන්නවා. ඒ වගේම අධර්මවාදයෙන් ධර්මවාදයේද ජය ගන්න අවස්ථා ලෝකේ තියෙනවා. ජය අරගෙන ඒගොල්ලෝ මහ ഘോഷා කරනවා ඒගොල්ලෝ දිනුවා කියලා. ඉතින් ස්වාමීනි මේ පිළිගන්න ඕන පැත්ත මොකක්ද කියලා යහන්නේ. ඒ නිසා දැන් අපිට බුදු පියාණන් වහන්සේ කියලා දෙනවා මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය. මිත්‍යා සංකල්ප සම්මා සංකල්ප. ඒ වගේම ඔය වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේම ප්‍රභේද අපිට කියලා දෙනවා. ඒවා විඳින්න එහෙම නැත්නම් හිතෙන් තේරුම් කරගන්න ඒ විපාක දුෂ්ට විපාක ලැබෙනවා නම් ඒවා මිත්‍යා ගණයට වැටෙනවා. සුඛ විපාක ලැබෙනවා නම් ඒවා සම්මා ගණයට වැටෙනවා. එයින් ලැබෙන ප්‍රතිඵලය හැමතෙම හිතවාදී නම් එය ධර්මය කියන ගණයට වැටෙනවා. එයින් ලැබෙන ප්‍රතිඵලය අහිතවාදී නම් ඒ සියලු දේම අනර්ථය පිණිස අවඩදායී පිණිස බලපානවා. එහෙමනම් මේ ලෝකේ දිනන පැත්ත මොන පැත්ත වුණත් ධර්මකාමීව යමක් මේ ලෝකේ තේරුම් කරගන්න පැත්ත මේ අජිත සූත්‍ර දේශනාවදී අපිට කියා පානවා පිළිතුරු. අපි බොහෝ වෙලාවට ධර්ම ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන ධර්මයත් එක්ක බුදුදහම මහා දර්ශනයක් නිසා අවදිමත්ව බොහොම ඥානාන්විතව කල්පනාකාරීව විමසුම් බුද්ධියෙන් යුක්තව මේ ලෝකයේ දිහා බැලිය යුතුයි, තේරුම් ගත යුතුයි. එසේ තේරුම් ගැනීමෙන් තමයි අපිට සත්‍ය අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. දැන් අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනෙක් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව ඉන්නවා. ඒ කියන්නේ දස කුසලෙහි යෙදෙමින් දස අකුසලෙහි පිහිටන්නේ නැතිව ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටා කටයුතු කරනවා. ඒත් අපි ලෞකික සම්මාදිට්ඨියේ තවම ඉන්නේ. මේ ලෞකික සම්මාදිට්ඨියේ ඉන්න අපි උත්සුක වන්නට ඕන පරමාර්ථයක් බවට එය පරිවර්තනය කර ගැනීමට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියම සරල සහ ගැඹුරු කාරණාවක් වන නිසා අපේ පින්නතුන් බොහෝම සියුම් ඥානයකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලන්න ඕන. පින්නතුනේ බුදුදහම හඳුන්වන්න මම හොඳ නිදර්ශනයක් ගෙනහැර දක්වන්නම්. පින්නතුන්ට මේ මොහොතේ අපි කිව්වොත් පින්නතුන්ගේ S2 පින්නතුන්ට පේනවද කියලා විමසුවොත් ඔබ ලබා දෙන උත්තරේ කුමක්ද? ඔබ ලබා දෙන උත්තරේ තමයි මට මගේ S2 පේන්නේ නැහැ. මට මගේ S2 මේ මොහොතේ පේන්නේ නැහැ. හැබැයි මට S2කින් හැම දෙයක්ම ලෝකේ දකින්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපේ මේ ඉන්ද්‍රියන් පිහිටා ඇති ගුණය, එහි ආරම්භ වන ගුණය, ඉන්ද්‍රිය ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. නිර්වාණයත් මෙන්න මේ ආකාරයෙන් ඔබ තුලම අප තුලම අප වටාම සැඟවී තියෙන ධර්මතාවයක්. ඇසකින් ඇස බලන්න බෑ වගේ. ඇසෙන් හරියට අපිට පුළුවන් ඈත තාරකාවක් දිහා බලන්න, හිරු සඳු දිහා බලන්න. ඒ අප ඇහැ වටා තියෙන ඇහි පිහාටු දෙසවත් බැලීමට පුළුවන් කමක් නැහැ පිළිතුරේ. ඒක තමයි ඇසේ ස්වභාවය. මමංකාරයේ ස්වභාවයත් මිනිසෙකගේ එසේමයි. මමත්වයෙන් මේ ලෝකයේ ගැන නොයෙකුත් දේවල් ගැන සිතුවත් මමත්වය කියන්නේ කුමක්ද කියලා සිතා ගන්නට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය කියන එක තේරුම් කරගන්නට ඕනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනේ දෘෂ්ටි නැති. සම්‍යක් කියලා කියන්නේ පිරිසුදු වූ, යහපත් වූ, නිර්වුල් වූ, නිරෝධ වූ, පාරිශුද්ධ වූ කියන අර්ථයට සම්මා කියන ගුණය යොදනවා. ඒ සම්‍යක් ඥාන දර්ශනය, සම්‍යක් ප්‍රතිපදාව කියන වශයෙන් මේ සම්මා කියන ගුණය හැම මොහොතකදීම එක් කරගන්න අවස්ථාවල් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය යනු පැහැදිලි දැක්ම. පැහැදිලි දැක්ම යනු සංකල්ප වලින් ලෝකේ දිහා බලන්නේ නැති සත්‍ය.
මේ ලෝකෙට පහළ වෙලා ඉන්න කිසිම මිනිස්සෙකුට පුළුවන් කමක් නැහැ මේ සංකල්ප වලින් තොරව ලෝකේ දිහා බලන්න. ඔවුන් විසින් කුඩා කාලයේදී තමන්ගේ හිස මතට ඔබ්බවා ගන්න සංකල්ප වලින් තමයි ලෝකෙ දිහා බලන්නේ. ඒ කියන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක්, යක්ෂයෙක් කවුරුන් හෝ ආරූඪ කරලා මේ හිස මතට දැම්මට පස්සේ ඒ හිස මතට ඒක වැටුණ අයට එහෙම කෙනෙක් ඉන්නවා වගේ දැනෙනවා. එහෙම දෙයක් හිස මතට දැම්මේ නැති අයට එසේ දැනෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ සංකල්ප වලින් ලෝකේ දිහා බලනවා කියලා කියන්නේ. මේ සම්මා සංකල්ප කියලා කියන්නේ පින්නතුනේ සම්‍යක් සංකල්පනාව කියලා කියන්නේ මේ සංකල්ප ලෝකේ නැතුව සජීවී ලෝකයේ අත්දකින්න ස්වභාවයටපත් වෙනවා. දැන් බලන්න සජීවී ලෝකයේ අත්දකින්න ස්වභාවයේදී ලැබෙන වින්දනයත් ප්‍රතිඵලයත් ආස්වාදයත් හොඳට තේරුම් ගන්න. ඒ වගේම සංකල්ප ලෝකයා විසින් ලෝකයේ දෙස බැලීම නිසා ලෝකයේ මේ වන විට ඇති වෙනවා තිබෙන අරගල ප්‍රශ්න වාද විවාද ඝෂ්ඨන සියලු දේම බලන්න පිටුතුනේ. එනිසා ලොවට දැන් මේ මොහොත වෙනකොට විවිධාකාර සංකල්ප ගැටුම් ලෝකේ පවතින නිසා සම්මා සංකල්පය සම්මා දිට්ඨිය මේ සමාජය තුළට ලෝකයට ගෙන එන්නට ඕන. බුද්ධිමත් මිනිසුන් විසින් මනුෂ්‍ය හැටියට ලබාගත් මේ මිනිස් ආත්මයට අර්ථයක් සලසන්නට මේ සංකල්පවල නතර වෙලා රැඳිලා කොටු වෙලා හිර වෙලා ජීවත් වෙන්නේ නැතුව සංකල්ප ඉක්මවා මේ ලෝකේ සත්‍ය දැකීමේ හැකියාව තියෙන්නට ඕන. බලන්න පින්නතුනි මොනවද මේ ලෝකයේ සංකල්පයක් නොවෙන්නේ කියලා. ඔබ දන්න කියන හැඟෙන විඳින හැම දෙයක්ම සංකල්පයක්. ඔබ දුකයි කියලා විඳින්නේ සංකල්පයක්. ඔබ සැපයි කියලා විඳින්නේ සංකල්පයක්. ඔබ මධ්‍යස්ථයි කියලා විඳින්නේ සංකල්පයක්. මේ ලෝකේ රටවල් ආගම් ජාති භාෂා වර්ග උස් පහත් ભેදකම් සියල්ලම හටගන්නේ සංකල්ප වලින් පින්නතුනේ. සංකල්පය අද ලෝකේ මොනතරම් සංකල්ප ප්‍රභේදනයන් තියෙනවද? ඒව ගැන අපිට කතා කරන්න ගියොත් විශාල කාලයක් අපිට අවශ්‍ය කරනවා. නමුත් ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් පිරිසක් හැටියට පින්නතුන්ට තේරෙනවා මෙහි තිබෙන తত্ত্বය කුමක්ද යන්න පිළිබඳව. පින්නතුනේ මම පින්නතුන්ගේ ජීවිත සාර්ථකද අසාර්ථකද යන්න පිළිබඳව ධර්මකාමීද පින්නතුන්ගේ ජීවිත අධර්මකාමීද යන්න පිළිබඳව පරීක්ෂණයක් කරගන්න සරල නිදර්ශනයක් ගෙනහැර දක්වන්න කැමතියි. අපි පින්නතුන්ට අපි ආමන්ත්‍රණය කරන්නේ පින්වත්නි කියලා. මේ පින්වත්නි කියන වචනේ තේරුම තමයි හදයන් පුනාතීති පුඤ්ඤං. හදවතේ ප්‍රසාදනීය ගුණය පිනයි. හදවතේ ප්‍රසාදනීය ගුණය පිනයි. එහෙමනම් ඔබ ප්‍රසන්න ලෙස ප්‍රසාදයෙන් සන්තෝෂයෙන් පිබුදුණු සිතකින් යුක්තව ජීවත් වෙන කෙනෙක්ද? එහෙමනම් ඔබ හොඳ කුසල ධර්මයන් වල පිහිටා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඊටාම සංවේග, කනස්සල්ල, පීඩාව, දුක, දුම්නස ආදිය නිරන්තරයෙන්ම පැමිණෙන මහ වේදනා බරිත ජීවිතයක් නම් ඔබ ගත කරන්නේ. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබේ ජීවිතයේ සිත කය වචනය අධර්ම මාර්ගයේ යෙදিলা තියෙනවා. එනිසා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් හැම මිනිස්සෙක්ම ඒ සතුටුදායක ජීවිතය ළඟා කරගන්නේ යහපත් ප්‍රතිපදාවන් නිසා. සිත කය වචනය යහපත් මාර්ගයේ යෙදවීම නිසා. එහෙමනම් ඔබ පින්වත්නි කියලා ආමන්ත්‍රණය කරන ඒ නාමයට සාධාරණයක් ඉෂ්ට කරන කෙනෙක් නම් ඔබ ඊටාම ප්‍රසන්න ප්‍රබුද්ධ සතුටුදායක මනසකින් ජීවත් වන කෙනෙක් වෙන්න ඕන. ඊට අදාළ විදියට ඔබේ මනස ඔබ හදා ගන්නට ඕන. ඔන්න ඕක තමයි පින්නතුනේ තමන්ගේ ජීවිතේ පුණ්‍යකාමීද එහෙම නැත්නම් අධර්මකාමීද ධර්මකාමීද කියලා හොයාගන්නට තියෙන එකම නිදර්ශනය. එහෙමනම් ඒ විදියට ජීවිතය පිළිබඳව පරීක්ෂණයක් කරලා තේරුම් කර ගැනීම සඳහා අපේ පින්නතුන් මහන්සි වෙන්නට ඕන, උත්සුක වෙන්නට ඕන. අපි කතා කරන්නේ මේ අජිත සූත්‍රය පිළිබඳව. මේ අජිත සූත්‍රයේදී අපිට ඒ කියාපාන කාරණය පිළිබඳව අපේ පින්නතුන් මනාව දැන් යම්තා පුරකට වැටහීමක් ඇති කරගත්තා. ඒ වැටහීම තවත් තීව්‍ර කරන්න පුබුදවන්න
අපි කැමති පින්නතුන්ට එහි තිබෙන ස්වභාවයත් එහි තියෙන සමාජ තත්ත්වයක් පිළිබඳව එකට ගලපීමක් කරලා එහි තියෙන ස්වභාවය පින්නතුන්ට කියපන්. පින්නතුනේ මේ වෙනකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ මාර්ගය ලෝකේ සමහර අය කියනවා වැරදි කියලා. මේක වරදක් තියනවා කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ අය අතරත් මේකේ තර්කවාද විවාද හට ගන්නවා. දැන් ධර්මයේ තේරුම් කරගන්න ගියාම අපේ පින්නතුන් සමහර වෙලාවට අර තැනත්තා මෙහෙම කිව්වා, මේ තැනත්තා මෙහෙම කිව්වා, මෙහෙම මෙතන කියනවා. මොකක්ද අපි බාරගන්නේ? මොකක්ද අපි තේරුම් ගන්න ඕන කියලා කාරණේයි අපෙන් අහන්නේ. දැන් එතකොට සමාජයේ ජනප්‍රිය කාරණේ තේරුම් ගන්නවද? කාලාන්තරයක් තිස්සේ තියෙන මතවාදයේ තේරුම් ගන්නවද? එහෙම නැත්නම් නව සංකල්පයේ තේරුම් ගන්නවද? එහෙම නැත්නම් පුජ්‍යල ගෞරවයකින් මේවා තේරුම් ගන්නවද? ඒ වගේ අවස්ථාවන් වලදී තමයි කාලාම සූත්‍රය වගේ සූත්‍රද අපිට ගලපා ගන්න හැකියාව තියෙන්නේ. අපේ පින්නතුන්ට මෙතෙන්දි කියලා දෙන කාරණේ තමයි ධර්මය හොඳට තේරුම් ගන්න. ධර්මයේ ප්‍රතිවිපාකයක් හොඳට තේරුම් ගන්න. ඒ ධර්මයේ ප්‍රතිවිපාකයක් හොඳට විඳින්න. ඒ ධර්මයේ ප්‍රතිඵලය හොඳට මනාව හඳුනන කෙනාට මොකද්ද වැදගත් කියලා තේරුම් කරගන්න පුළුවන්. අධර්මයක් මනාව අහුම්කම් දෙන්න තේරුම් ගන්න. ඒකේ ප්‍රතිවිපාකයක් හොඳට විඳින්න බලන්න මනසින්. ඒක ඊටාම යහපත් වූ ප්‍රසන්න වූ මිහිරි වූ කාන්ත වූ දෙයක්ද කියලා සංකල්පනා කරන්න. එවිට ඔබට තේරෙනවා මේ විඳ දරා ගන්න ස්වභාවයට අනුවම අහිත අනර්ථය පීඩාව සිදුවන දේවල් අධර්ම ගණයට යහපත සෞම්‍යතාවය මිහිර සැනසෙල්ල සමගිය ඇතිවන තැන් ධර්මයේ හැටියට විග්‍රහ කරන්න පුළුවන්. එහෙමනම් ඒ ධර්මකාමී ස්වභාවයේ ඇතිවන තත්ත්වවල පමණක් තමාගේ ජීවිතයට ආරෝපණය කරගන්න ගලපා ගන්න ක්‍රියා කරන්නට ඕන පින්වතුනි. ඒ නිසා එකවරම කිසිම දෙයක් බැහැර කරන්නේ නැතුව අඹ ගෙඩියක් රස බලා එය ගැනීම හෝ මෙලදී ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්නාක් මෙන් නුවණ ඇති පුජ්‍යලයෙකු මේ කරුණු කාරණා විමසා බලා එහි ඇති තතු මනා රස විඳ අනර්ථය ඇති දේ බැහැර කරන අතර අර්ථය සලසන දේ තමාගේ ජීවිතයට එකතු කර ගැනීමට උත්සුක වෙනවා වාසනාවන්ත වෙනවා පින්නතුනි. එහෙමනම් අපේ පින්නතුන්ට දැන් ධර්මයේ තෝරගන්න යනකොට සංකල්ප මතින් තේරුම් ගන්නේ නැතුව අපේ පින්නතුන්ට පුළුවන් ප්‍රඥාව නැමැති දිව හසුරුවා මනාරස හඳුනා තමන්ට ලෝකයට හැමෝටම හැමදාමත් සැනසෙල්ලක් උදා කරවන ධර්මයක් ඔය පින්නතුන්ගේ ජීවිතවලට ළඟා කර දෙන්න. පින්වත්නි මේ ලබාගත් ජීවිතය බොහොම දුර්ලභ ජීවිතයක්. අපි ධර්මයේ කියලා වැරදි දේ ගත්තොත් එහෙමනම් වැරද්දක්මයි සිද්ධ වෙන්නේ. ධර්මයෙන් සිදු කරන්නේ ජීවිත සාර්ථකත්වයට පැමිණීම. ජීවිත වඩාත් සුන්දර කිරීම, වඩාත් මිහිරි කිරීම, වඩාත් ලස්සන කිරීමයි ධර්මයෙන් පෙන්වන්නේ. නිර්වාණ සැපය කියලා එකටත් කියන්නේ. නිවන් සැපය. එහෙමනම් මේ දුකකින් ජීවත් වෙන මිනිසුන්ට සැපයක් පෙන්වන මගක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙමනම් වඩාත් සැපවත් කරගන්න, වඩාත් මිහිරි කරගන්නයි ධර්මය ඕන. දැන් බලන්න ඔබ දහම නිසා මොනතරම් සැපවත්ද කියලා බලන්න. ඔබ කායිකව නිරෝගී කෙනෙක් වෙන්න ඕන දහමට අනුව. ඒ වගේම ඔබ මානසිකව හොඳ නිරෝගී කෙනෙක් වෙන්නට ඕන දහමට අනුව. ඒ වගේම ඔබේ ආර්ථිකයෙන් ඔබේ වටපිටාව ඊටාම පිරිසුදු, ලස්සන, ප්‍රසන්න තනක් බවට පත් වෙන්න ඕන ඔබ ධර්මකාමී කෙනෙක් නම්. ඒකයි ධර්මයෙන් සිද්ධ වෙන්නට උවමනා කරන කාරණය. අපේ පින්නතුන්ගේ ගිහි පින්නතුන්ගේ ජීවිත දිහා බැලුවොත් දරුවන්ට පවා අනාගතයක් සැලසෙන වැඩපිළිවෙළවල් ඒ ජීවිතය තුල තියෙන්නට ඕන. තමාට හොඳ සිහියක් තියෙන්නට ඕන. හොඳ ප්‍රඥාවක් තියෙන්නට ඕන. හොඳ සමාහිත භාවයක් තියෙන්නට ඕන. නුවණින් කරුණු කාරණා ජය ගන්නා බලයක් ඔබේ ජීවිතය තුළ ස්ථාපිත වෙලා දියුණු වෙලා තියෙන්නට ඕන. ඔන්න ධර්මකාමී ජීවිතය කියන්නේ ඕකටයි. එහෙම නැතුව මේ ජීවිතේ දුකයි කියා හැමතිස්සෙම කනස්සල්ලටපත් වෙලා
ඔළුව පීරන්නෙත් නැතුව, දත් මදින්නෙත් නැතුව, ගේ දොර අතු ගාගන්නෙත් නැතුව, තමන්ගේ ආර්ථිකයක් අනාගතයක් පිළිබඳව හිතන්නෙත් නැතුව ඕන එකක් වෙද්දෙන් කියලා ඔහේ ඉන්නවනම් ඒකට කියන්න තියෙන්නේ සද්ධර්මය කියලා නෙමෙයි, කාලකන්ණි ධර්මය කියලා. ඒ නිසා එවැනි කාලකන්ණි ධර්මතා ගන්නට එපා. බුදු දහමේදී දුක කියලා පෙන්වුවාම ඒක දුකයි දුකයි කියා ඊතර නතර වෙන්න නෙමෙයි කියලා දෙන්නේ. ඔබට දුක දැනෙනවා නම් මහණෙනි ඒක අතහරින්න. යංකෝ බික්ඛු දුක්ඛං తත්‍රතේ චන්දෝ පහතං බෝති. මහණෙනි යමක් දුක නම් ඒක අතහැරලා දාන්න. ඒ වගේම තමයි අනාත්ම නම් ඒක අතහැරලා දාන්න. අනිත්‍ය නම් ඒක අතහැරලා දාන්න. එහෙමනම් අපිට මේ අතහැරීමට කියලා දුන්නු කරුණු තුනක් අල්ලගෙන දුක් විඳින්නට එපා. වෙනතුනේ දිනක් ලෞතර බුදුහාමුදුරුවෝ ළඟට පැමිණියා මානවකේ. ඔව් ප්‍රකාශ කළා මේ අනිත්‍ය සූත්‍රවල තියෙන සූත්‍ර කාරණය. ස්වාමීනි මේ හැම දෙයක්ම කැඩෙනවා, බිඳෙනවා නේද, විනාශ වෙනවා නේද, අනිත්‍යයි නේද කියලා බුදු පියාණන් වහන්සේගෙන් විමසුවා. ඒ අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ ඔහුට ලබා දුන්නු පිළිතුර තමයි මානවකය ඔබ අනිත්‍ය නිට්ටය කරගත්ත පුජ්‍යලෙක් නේද? මේක අපේ ශ්‍රී ලාංකික බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට තියෙන හොඳම කාරණයක් වෙනතුනේ. මේ தত্ত্বය අපේ බොහෝ දෙනෙක් තුලක් තියෙනවා. මේක වෙනස් කරගන්නට ඕන. මොකද්ද මේ මානවකයා ඇවිල්ලා අහන්නේ? ගොඩක් වෙලාවට අපෙනුත් බොහෝ දායක පිරිතුන් ඇවිල්ලා විමසන කාරණයක්. ස්වාමීනි මේ හැම දෙයක්ම කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, නැතිබංගස්ථාන වෙලා යනවා. අනිත්‍යයි නේද කියලා අපෙන් අහනවා ඇවිල්ලා. එවැනි අවස්ථාවක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මානවකය ඔබ අනිත්‍ය නිට්ටය කරගෙන නේද? එහෙමනම් අපේ ශ්‍රී ලාංකික බොහෝ බෞද්ධයෝ අනිත්‍ය නිට්ටය කරගත්ත පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිත්‍යයි කියලා ඒක අල්ලගෙන ඉන්නවා. දුකයි කියලා ඒක අල්ලගෙන ඉන්නවා. අනාත්මයි කියලා ඒක අල්ලගෙන ඉන්නවා. එහෙමනම් මනසින් බැහැර කරන්න අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ධර්මතා. අන්න එවිට ඔබේ මනස නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනට සැපත් වෙනවා පින්වතුනි. නිවන කියලා කියන්නේ නිවීම. අපි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්න මේ ලබනාත්මේ උපදින්න නැති කතාවක් කියලා. ලබනාත්මේ උපදින්න නැති කතාවක් නෙමෙයි, සැනසිලිදායක ජීවිතය තමයි නිවන කියලා කියන්නේ. එහෙමනම් අපේ බෞද්ධ සමාජය තුලින් මේ පිරිහෙන ලක්ෂණ පෙන්වුම් කරලා තියෙන ආර්ථිකයෙන් පිරිහෙන, ජන වර්ගයක් හැටියට පිරිහෙන, මානසික වශයෙන් පිරිහෙන සමාජයක් බවට පත් වෙන්නේ ධර්මයේ වැරද්දෙන් නෙමෙයි, ධර්මයේ වැරදි විදියට තේරුම් කර ගැනීම. බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා ධර්මය අර සර්පයා වගේ, ඒ සර්පයාව හරි තැනින් අල්ල ගන්න කියලා. ඒ කියන්නේ Tamanට අනතුරක් නැති තැනින් අල්ල ගන්න. සර්පෙක් අල්ලනවා නම් අර හිස ළඟින් තමයි අල්ලන්නේ, ඔහුට දෂ්ට කරන්න බැරි වෙන්නේ. ඒ වගේ ධර්මය Tamanට සැපසැලසෙන විදියට අල්ලගත්තේ නැති උදවිය මොකද වෙන්නේ? ධර්මය නිසා විනාශ වෙනවා. ධර්මය නිසා නැති වෙනවා. ධර්මය නිසා ජීවිත අවුල් වෙනවා. ධර්මය නිසා ගොඩාක් දේවල් විනාශ කරගෙන තියෙනවා. ධර්මය හරියට දන්නවා නම් පින්නතුනේ ඔහුගේ නිරෝගීතාවය, මානසික සුවතාවය, ඔහුගේ ආර්ථිකය, ඔහුගේ මානසිකත්වය, වටපිටාවේ ඉන්න අයගේ මානසිකත්වයේ ජයග්‍රහණ මේ සියලු පසුබිම් යහපත් අතට, සැනසිලිදායක අතට, වාසනාවන්ත පැත්තට හරවා ගන්නවා. එහෙමනම් අන්න එවැනි ආකාරයට ධර්මය පින්නතුන්ගේ ජීවිතවලට එක් කරගන්න. ඒ නිසා අපේ පින්නතුන් දිහා බලලා මේ ලෝභය කියන්නේ හොඳ නැති දෙයක් කියලා මේ මොනවද අපි කතා කරනවා. ඒ වගේ දේවල් අපි කියලා දීලා ඊළඟට ඒව වැරදි විදියට තේරුම් කරගත්තට පස්සේ අපේ මිනිස්සු මොකක්වත් කරන්නේ නැහැ. අපේ මිනිස්සුන්ගේ ජීවිත හැඩගස්වා ගන්න වැඩපිළිවෙල මිනිසුන් කරන්න නැතුව යනවා. ඒ නිසා අපි මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ මොකද්ද කියලා මානසික වශයෙන් තේරුම් ගන්න. එහෙම නැතුව ඔබගේ මේ භෞතික ක්‍රියාකාරකමක් වළක්වන්න නෙමෙයි. බොහෝ වෙලාවට අධ්‍යාත්මිකව දේශනා කරපු ධර්මයන් බාහිරව ගලපා ගන්නවා. ඒ බාහිරව ගලපා ගැනීම නිසා අධ්‍යාත්මයක් පිරිහෙනවා, බාහිරෙත් පිරිහෙනවා. අධ්‍යාත්මිකව පෙන්නලා දීලා තියෙන්නේ මානසිකව සියල්ල අතහරින්න. සියල්ලක්ම සංඥා මාත්‍රයක් පමණයි. මිරිඟුවක් පමණයි. සංකල්පයක් පමණයි. දෘෂ්ටියක් පමණයි.
ඒවා වචන පමණයි. ඒ සියල්ල අතහරින්න ඔබ මනසින් නිදහස් පුජ්‍යලයක් හැටියට ලෝකයේ අත්දකින්න. හැබැයි ඔබේ වටපිටාව සම්මුති සම්ප්‍රදාය ඒ දේවල් මනාව රැක ගන්න වෙනතුරු. දෙලව සතුටු කරන මාර්ගයක් ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ බෙහත්ත නන්දති. එහෙනම් ඔබ මෙලවත් සතුටු වෙන සසර සතුටු වෙන හැම මොහොතකම සතුටු වෙවි ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි ධර්මය තුලින් ලබා ගන්නට ඕන. ධර්මයෙන් ලබා දෙන සන්තුෂ්තිය සතුට ඒක ධර්මකාමී සතුටක්. අධර්මකාමී සතුටක් නෙමෙයි. අධර්මකාමී දේවල් වල සතුට තියෙනවා. හැබැයි මේ මොහොතට විතරයි. ඒවා පසු කාලීනව දුකට පෙරලෙනවා. ධර්මකාමීව ලබන සන්තුෂ්තිය සතුට ඒක සදාකාලිකව පවතින තමන්ගේ ආත්මය සැහැල්ලු කරවන ප්‍රබෝධමත් කරවන සැනසිලිදායකත්වයට පත් කරවන උත්තරීතර කාරණයක් බවට පත් වෙනවා පින්නතුන්. එහෙමනම් අපේ පින්නතුන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන නිවැරදි සත්‍ය වූ ධර්මයට පිවිසලා ඉන්න පින්නතුන් තව තවත් ඒ ධර්මයේ තිබෙන ගැඹුරු තැන් විමසා බැලීම සඳහා අපේ පින්නතුන්ගේ ඥාන පහන දල්වා ගත යුතුයි. එහෙම දල්වා ගැනීමෙන් තමයි අපේ පින්නතුන්ට සැනසිලිදායක ජීවිතයක් උදා කර ගැනීමේ හැකියාව තියෙන පින්නතුනේ. හොඳයි අපේ පින්නතුන්ට අපි මේ පැහැදිලි කරලා දුන්නු කරුණු කාරණා පිළිබඳව සිත් තුළ රඳවාගෙන අපේ ජීවිතවල තියෙන තව දුර්වලකම් මොනවද කියලා බලමු. මේ බෞද්ධ සමාජය තුළ ගොඩාක් දෙනෙක් හිතන්නේ බුදුදහම මේ ලෞකික අපි කරන කියන දේවල් බොහෝ දේවල් මේ ප්‍රතික්ෂේප කරන ඒවට නිගා කරන දෙයක් කියලා. ලස්සනට අඳිනවට පළඳිනවට කන කර ඉත්තමට දීපලට වස්තුවට මේ හැම දෙයකටම බහින නිගා දෙන පිරිසක් කියලා හිතලා අපි කිසිම දෙයක් අපේ සමාජය තුළ නැගී හිටින්නට ඉඩ දෙන්නේ නැහැ. පින්නතුන් අහලා ඇති මෙන්න මේ කතාව. විසාකා මහා උපාසිකාව බණ අහන්න ඇවිදින්න මහා ලතා පළඳනාව අමතක වෙලා නැවතත් සිටුමාලිගයට ගියා. ඒ මහා ලතා පළඳනාව ආනන්ද හාමුදුරුවෝ විසින් පසකින් අරන් තියලා දැනුම් දුන්නා පණිවිඩයක් යවුවා මේ විසාකා මහා උපාසිකාවගේ මේ මහා ලතා පළඳනාව තිබිලා මම මෙහෙම අරන් තිබ්බා කියලා. මේ එවිට පැහැදිලි වෙනව නේද මේ මහා ලතා පළඳනාවත් පළඳගෙනයි පන්සලට ඇවිල්ලා බණ අහලා තියෙන්නේ විසාකා මහා උපාසිකාව දේවරම් මහ විහාරයේදී. එහෙනම් ඇයි අපි තවම වරදවා තේරුම් අරගෙන මේ සමාජය තුල මිනිසුන් ප්‍රසන්නව මිහිරියට ලස්සනට ප්‍රබුද්ධ සම්පන්න ලෙස කටයුතු කිරීම අපි එහෙමනම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? එනිසා බාහිර වශයෙන් අපි නොයෙකුත් ආකාරයේ මේ වෙනකොට සංවර කිරීම සිද්ධ කරනවා ලෝකයේ නීතියෙන් ධර්මයෙන් සංස්කෘතියෙන් බලපෑමෙන්. නමුත් මිනිසුන්ගේ මනස කොතනද තියෙන්නේ? මනස හදන්නේ නැතුව මේ බාහිර ප්‍රතිපත්ති මොනව හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. කින්තේ ජටාහි කින්තේ අජින සාතිය අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසී. මේ අඳින ඇඳුමින් පළඳන දේවල් වලින් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අභ්‍යන්තරිකව ඇතිවන ප්‍රශ්නයයි. ඒ අභ්‍යන්තරිකව ඇතිවන ප්‍රශ්නය ඔබ ලියා ගන්න බාහිර ප්‍රශ්න සියල්ලක්ම ඉන්පස්සේ ඒව ලියනවා. එහෙම නැත්නම් දුරු වෙලා යනවා. ඒ නිසා මේ භෞතිකවාදී ක්‍රමයට බුදුදහමෙන් ගන්න ප්‍රයෝජනයට වඩා අධ්‍යාත්මිකවාදී ක්‍රමයට ඔබට මේ දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. බුදුදහමේදී තණ්හාව හොඳ නැහැ කියලා කියන්නේ ඔබේ ඉදිරි ගමන වළක්වන විස බීජයක් තමයි තණ්හාව කියලා කියන්නේ. ඔබ තණ්හා කරන්නේ නැතුව ඔබ හොඳින් වැඩ කරන්න, නිර්මාණශීලීව වැඩ කරන්න, සාර්ථකව වැඩ කරන්න, තමන්ට හිතවාදී අත්ත හිතං කත්තබ්බං තමන්ට හිතවාදීව වැඩ කරන්න, පරහිතංච කත්තබ්බං අනුන්ට හිතවාදීව වැඩ කරන්න, අත්ත හිත පරහිත දෙපැත්තටම යහපතක් සැලසෙන විදිහේ වැඩ කරන්න. මේ තණ්හාව, තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව
ලෝභය වගේ අනේකාකාර අකුසල ධර්ම ඔබේ හිතෙන් බැහැර කරලා දුරු කරලා වැඩ කරන්න කටයුතු කරන්න. එවිට ඔබගේ ජීවිතය මනා ප්‍රසන්න හා ප්‍රබෝධමත් සතුටුදායක ප්‍රීතිමත් සාර්ථක ਸਰවාකාරයකින්ම බැලූ පැත්තේ සැනසෙල්ලක් දකින්න පුළුවන් ජීවිත ඔබට ලැබේ. එහෙම නැතුව කඩා වැටුණු මනසක් ඇති කරගෙන හීනමානයක් ඇති කරගෙන හැම දෙයක්ම වැඩක් නැහැ කියලා හිතාගෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා හිතාගෙන පින්නතුනේ මේ අනිත්‍යයි කියන එක අපේ මේ බෞද්ධ පින්නතුන් තේරුම් ගත්ත විදිය නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. පින්නතුනේ අපේ බෞද්ධය හිතාගෙන ඉන්නේ මේ කැඩෙනවා බිඳෙනවා නැති වුණා විනාශ වෙනවා කියන එකටයි අනිත්‍ය කියන්නේ කියලා. නමුත් ඔබ අනිත්‍ය කියන වචනේ විග්‍රහ වෙන ආකාරයේ ශබ්දකෝෂය අරන් බලන්නට පුළුවන්. අනිත්‍ය කියලා කියන්නේ අල්ලා ගැනීමට නොහැකි, දරා ගැනීමට නොහැකි, අත්හල යුතු, ඈත් කළ යුතු, දුරු කළ යුතු කියන අර්ථයෙන් තමයි අපිට අනිත්‍ය කියන වචනය අපිට ප්‍රකට කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ අතහරින්න තියෙන ධර්මතාවයක්. මිසක් මේ කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා නැති වෙනවයි කියන ඒවට නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. දැන් ඒක සරල විග්‍රහයක් අපි කළොත් පින්නතුනි නිට්ටය කියන්නේ නියමය හේවත් අල්ලා ගැනීම. ඒක අනිත්‍ය කියලා කියන්නේ නියම නොකිරීම අල්ලා නොගැනීම කියන අර්ථයයි. එහෙමනම් මෙන්න මේ වගේ පුළුල් අඩුපාඩුකම් යම් තැන්වල සංඥාවල් වල ධර්ම සංකල්පනාවල තිබ්බහම අපිට මේ ධර්මයේ තෝරගෙන ඉදිරි ගමනක් යන්න පුළුවන් කමක් නැති වෙනවා. ඒ නිසා වැරදි විදියට ධර්මයේ ගන්න නැතුව හරියට ප්‍රබුද්ධ විදියට Taman ධර්මයේ ගත්තොත් මුළු ලෝකෙටම ඔබටත් හැකි වේවි. අවසාන යුග පුරුෂයා නොවි ඔබ දත්ත ධර්මයෙන් බිනක් ලෝකයට දායාද කරලා ඊටා ප්‍රබුද්ධ ඊටාම ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ කාර්යයක් ඉෂ්ට සිද්ධ කිරීමට ඔබටත් හැකි වේවි. ඒ නිසා අපේ පින්නතුන් විමසුන් ඇසින් දහම ලබා ගන්නා ක්‍රමවේදය මේ අජිත සූත්‍රයේදී කියලා දෙනවා. මේ ලෝකේ තියෙන ඕන තරම් අධාර්මික වාදයෙන් ධාර්මික වාදය තර්කානුකූලව යටපත් කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ පවා නිහඬව හිටපු කරුණු තිබ්බා. ඒකට හේතුව තමයි ඔව් කිව්වත් වරදකට හසු කරන්න, නෑ කිව්වත් වරදකට හසු කරන්න විදියේ ප්‍රශ්න ලෝකේ තනනවා. ඒ වගේ අවස්ථාවන් වල ලෞතර බුදු පියාණන් වහන්සේ නිහඬව සිටියා. මෙතෙන්දී අපිට පෙන්වන්න පින්නතුනේ ධර්මික ප්‍රතිපදාව සහ එයින් ලැබෙනා වූ ක්‍රියාදාමයේ පිළිබඳව, ප්‍රතිඵලයේ පිළිබඳව, විපාකයේ පිළිබඳව කරුණු විමසා ධර්මයේ ගන්න. අධර්මයේ පිළිබඳව ඔබ හොඳින් නුවණින් බලන්න. ඒකේ ප්‍රතිවිපාකය, ප්‍රතිඵලය පිළිබඳව කල්පනා කරලා ඒවා බැහැර කරන්න. එහෙම නැතුව විශ්වාසයෙන් පිළිගන්නවත්, විශ්වාසයෙන් කටයුතු කරන්නවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ නැහැ. කරුණු දැන අවබෝධයෙන් කටයුතු කරන්නටයි. ඒ නිසා මුළු මහත් ලෝකයේ තියෙන ආගම් ධර්ම අතර මුදුන් මල් කඩක් හැටියට මේ පිපිලා දිලෙන සද්ධර්මය මුළු මහත් ලෝකයේ නැනති මිනිස් සමාජයේ උදෙසායි. බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා මේ ධර්මයේ කාටද අයිති කියලා. එහෙමනම් කියන්න තිබුණ මහා සංඝරත්නයට අයිති කියලා. එහෙම නැත්නම් බෞද්ධ ජනතාවට අයිති කියලා කියන්න තිබ්බා. නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ අයිති කාටද කියලා ප්‍රකාශ කළා. ඒ තමයි පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. ප්‍රඥාවන්තයන්ටයි මාගේ ධර්මය. ඒ නිසා ඔබ මතක තියාගන්න, ඔබ අඥාන කෙනෙක් නම්, ඔබ මෝඩයෙක් නම්, ඔබ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අයිතිකරුවෙක් නෙමෙයි. ඔබ ධර්මයේ අයිතිකරුවෙක් වන්නට නම් ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වන්නට ඕන. චින්තාමය ප්‍රඥාව තියෙන්නට ඕන. සිතා බැලීමේ හැකියාව තියෙන්නට ඕන. කරුණු විග්‍රහ කිරීමේ හැකියාව තියෙන්නට ඕන. එවිට මේ ලෝකයේ සංකල්ප වශයෙන් පැතිරෙන දේවල්, ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යාවල් ඇති කරන දේවල් වලින් ඔබ වළකිලා ඔබට පුළුවන්කම ලැබේවි ඒ අකුසල ධර්ම වලින් වැළකී කුසල ධර්මයන් නගා හිටවා ගන්නා ප්‍රතිපදාවක වැඩපිළිවෙලක ඔබේ මනස දියුණු කරගන්නට. එහෙම දියුණු කරගන්න මනස ඇති මව්පියෝ ඊටාම පංච දුසරිතයෙන් තොරව ප්‍රසන්න ජීවිත ගත කරන අය. ඒ අයගේ දරුවෝ මනාව පංච දුසරිතයෙන් දුරව කුසලයේ හැසිරෙන, යහපතේ හැසිරෙන මහා ප්‍රඥාවන්ත පිරිසක් වෙනවා.
පිරිමි දරුවෙක් වුණත් බයක් බියක් සැකක් නැතුව නැනති ගුණ බලයක් තිබුණොත් ඒ අම්මලාට ජීවත් වෙන්න පුළුවන්. කාන්තා දරුවෙක් වුණත් බයක් බියක් සැකක් නැතුව මේ ප්‍රඥාවන්ත දරුවෝ නේද, මේ ප්‍රඥාවන්ත මව්පියෝ නේද කියලා කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ ලෝකයේ තිබෙන අකුසලයේ තෝරා ගැනීමේ හා කුසලයේ තෝරා ගැනීමේ, හරි වැරදි තෝරා ගැනීමේ බුද්ධිය ඥානය අපි සියලු මිනිසුන් තුළම බිහි කළ යුතුයි. එවිට මොනතරම් මේ සමාජය තුළ සුරාව තිබුණත් ඒ විපතට පත්වන්නේ නැහැ. මොනතරම් මේ සමාජයේ සොරකම තිබුණත් එයට හසු නොවී ජීවත් වෙන්නට පුළුවන්. මොනතරම් මේ සමාජයේ විපරිත ස්වභාවයන් තිබුණත් ඒවයින් මිදී ජීවත් වෙන්නට පුළුවන්. මේ සමාජයේ මොනතරම් බොරුවක් තිබුණත් ඒ බොරුවට හසු නොවී ජීවත් වෙන්නට පුළුවන් බලයක් ඒ ජීවිතවල ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ විමසුම් ඇසින් බලන සදහම් ඇස ඔබේ ජීවිතය තුළ පුබුදුවා ගැනීමෙන්. ඒ නිසා නිතරම සිහිය අවදි කරගන්න, මනස සමාධිය අවදි කරගන්න, මනස සංකල්පනාවෝ හිත තුළ ඇති කරගන්න, හැම තිස්සෙම ධර්මකාමී දියුණුවක්, ආර්ථික දියුණුවක්, ඒ වගේම අධ්‍යාත්මික සැනසෙල්ලක් නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්න පින්වතුනි. දැන් සමහර වෙලාවල් වලට අපේ ධර්මදේශකයන් වහන්සේලා අතරින් අපිට ඇහෙනවා කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්න එපා, බලාපොරොත්තු වෙන්න එපා කියනවා. පින්නතුනේ ලෞතර බුදු කෙනෙකුට විතර ප්‍රාර්ථනා තිබුණේ නැහැ කාටවත් පින්නතුනේ. ලෞතර බුදු කෙනෙකුට තමයි මේ ලෝකේ තිබෙන මහා ලොකුම ප්‍රාර්ථනාව තිබුණේ. හැම දෙයක්ම ජීවිතේ ජය ගන්න හොඳ ප්‍රාර්ථනාවක් තියෙන්නට ඕන. හොඳ අදිෂ්ඨානයක් තියෙන්නට ඕන. ගයක් දොරක් රැකියාවක් වත්තක් පිටියක් වුණත් දියුණු කරන්නට, ව්‍යාපාරයක් වුණත් දියුණු කරන්නට හොඳ අදිෂ්ඨානය හා ප්‍රාර්ථනාව තියෙන්නට ඕන. මේ මාර්ගඵල සත්‍ය තමන්ගේ සිත අවබෝධ කර ගැනීමට පවා හොඳ ප්‍රාර්ථනාවක් තියෙන්නට ඕන. හොඳ උත්සාහයක් තියෙන්නට ඕන. ඒක ධර්මයේ කියවෙන්නේ උත්හාන කර්මය කියලා. උත්හාන කර්මය කියලා කියන්නේ නැගී සිටින වීරයක්, නැගී සිටින බලයක් ඔබේ හිතේ පහළ කරගන්නට ඕන. මෙන්න මෙවැනි ධර්ම කරුණු නිවැරදි කරගෙන හොඳ අදිෂ්ඨානයකින් යුතුව, හොඳ ප්‍රාර්ථනාවකින් යුතුව, හොඳ බලාපොරොත්තුවකින් යුතුව තමන්ගේ ජීවිත දෙලව සැනසෙල්ල පිණිස ක්‍රියාත්මක වන ප්‍රතිපදාවක මෙහෙයවීම සඳහා අපේ පින්නතුන් ධර්මකාමී විය යුතුයි, මනවත් විය යුතුයි පින්නතුනි. මේ ධර්ම කරුණු අපේ පින්නතුන් හදවත් තුළට හොඳට ගත්තනම් අපි මේ ධර්ම පරිස්කාර හැටියට පින්නතුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පින්නතුන්ගේ ජීවිත වාසනාවන්ත වෙනවා දකින්නටයි. ඒ වාසනාවන්ත ජීවිතය අපිට පැහැබර කර ගැනීම සඳහා අපගේ ඥානය අපිට ආලෝකයක් වෙනස, රැකවරණයක් වෙනස, දෙවියෙක් හැටියට අපිට ආශිර්වාද කරනවා පින්නතුනි. මට දිනක් පින්නතුනේ අන්‍යාගමික පූජකතුමෙක් හරි අපූර්ව ප්‍රශ්නයක් ඇසුවා. ඔව් මගෙන් ඇසූ ප්‍රශ්නය තමයි, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දෙවියෝ විශ්වාස කරනවද කියලා. ඒ මොහොතේදී මම ඔහුට අපූර්ව උත්තරයක් ලබා දුන්නා. මම කිව්වා ඔහුට ඔව් මම විශ්වාස කරනවා කියලා. ඔහු ටික වෙලාවකට පසුව මගෙන් ආයි නැවත විමසනවා කවුද ඒ දෙවියෝ කියලා. මම ඊට පස්ව ඔහුට ප්‍රකාශ කළා මම මේ ලෝකේ විශ්වාස කරන එකම දෙවියෝ ඒ මමම තමයි කියලා. මට වඩා දෙවියෙක් මේ ලෝකේ කවුරුවත් නැහැ. මම්ම තමයි එකම දෙවියන්. ඒකට හේතුව මම ප්‍රකාශ කළා. මට මාව නිතරම දැනෙනවා. මගේ හිත යහපතට යනකොට මට දැනෙනවා. ඒක මට යහපතට හරව ගන්න පුළුවන්. මගේ හිත යහපතේ වැඩෙනකොට මට දැනෙනවා. මගේ හිත යහපතේ වඩා ගන්න පුළුවන්. මගේ හිත තුල අදිෂ්ඨානයක් ඇති කරාම ඒ අදිෂ්ඨානය ඔස්සේ ක්‍රියා කරනවා. ඒ නිසා මට ඒක නිතරම දැනෙනවා. මල් ළඟ ඉඳගෙන මට තොරතුරු ලබා දෙනවා. මට කවදාවත් ටෙලිෆෝන් කරලා නැති, ඊමේල් එකක් එවලා නැති, SMS එකක් එවලා නැති, ලියුමක් දීලා නැති, හම්බ වෙලා නැති, දැක්කේ නැති කෙනෙක් විශ්වාස කරනවට වැඩිය හොඳ නැද්ද මාවම මං අදහන එක කියලා මං ඔහුගෙන් විමසුවා. ඔහු එවිට ප්‍රකාශ කළා ඒ කාරණේ නම් ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා. ඒ වගේ පින්නතුනේ
ජීවිතේට තමන්ට ඉන්න ප්‍රබලම ඥාතියා සහ පිහිට රැකවරණේ ආශිර්වාදය තමාම පෙරටු කරගන්න. අත්තාහි අත්තනෝනාතෝ. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඔබ ඔබට ශක්තියක් කරගෙනයි බුදුරජාණන් වහන්සේගේ අන්‍යාගමක බලයන් වල තියෙන ඒ සියලුම දේවල් ඔබ ලබා ගත යුත්තේ. ඒ සියලුම ධර්ම කරුණු ඔබ තීරුම් කරගත යුත්තේ. ඒ නිසා ඔබව කිසි විටක අව탁ෂේරු නොකළ යුතුයි. ඔබේ අභිමානය ඔබ රැකගත යුතුයි. සිංහල බෞද්ධ පින්නතුන්ගේ ඒ බෞද්ධ කමේ තියෙන අභිමානය ගෞරවය ආරක්ෂා කළ යුතුයි. ඒ අභිමානයේ ගෞරවය ලිහෙන නිසා තමයි ඔබේ සහෝදරිය ඔබේ සහෝදරයා අද විවිධාකාර ප්‍රාථමික සේවා පද්ධතියන් වලට පවා ලෝකයේ පිට රටවල් වලට වහල් සේවාවන් වලට පවා යන අවස්ථාවල් තියෙන්නේ. ඒ නිසා එවැනි තත්ත්වවල් ඇති වෙන්නේ නැහැ. නිවැරදි ආකාරයේ ශක්තිමත් ධර්මය ඔබට ලැබුණා නම්. ඒ නිසා අපි බෞද්ධ පිරිසක් හැටියට යම් තැනක අපිට වැරදුනා. ඒ වැරදුන නිසා තමයි ලෝකේ හැම ජාතියක්ම හැම ධර්මයක්ම ලෝකේ විශාල වශයෙන් පැතිරෙද්දී අපි එක්තරා විදියකට කොම් වෙවි පිරිහෙන ධර්මයක් සහ පිරිහෙන ජාතියක් බවට අපි පත් වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට වැරදිච්ච දන නිවැරදි කරගන්න මනසින් දර්ශනයෙන් අපි ඊටාම ශක්තිමත් පිරිසක් බවට පත් වෙන්න අධ්‍යාත්මිකවත් බාහිරවත් ඊටාම ප්‍රබුද්ධ සහ ප්‍රසන්න සහ ශක්තිමත් පුජ්‍යලයක් බවට පත් වෙන්නට හොඳ අදිෂ්ඨාන බලයෙන් අපි ක්‍රියා කළ යුතුයි පින්වතුනි. ඒ නිසා අපි හැඩයට විතරක් හඬට විතරක් ධර්මයේ ආසා සාදු කීමෙන් ඇතිඵලක් නැහැ. ජීවිතයේ ශක්තිමත් ලෙස ක්‍රියාවෙහි යොදවන්නට පුළුවන් ධර්ම කාරණා අපි ලබා ගන්නට ඕන. ඒ නිසා පින්වතුනි අපේ ගෞතම ස්වාමීන් වහන්සේලා ඒ වගේම පින්නතුනොත් තේරුම් කරගන්නට ඕන මේ මහ පොළොවේ හිටවන්නට පුළුවන්. මේ මහ පොළොව තුල ජීවමාන කරන්නට පුළුවන්. මේ සමාජය තුල ජීවමාන කරන්නට පුළුවන් ප්‍රතිපදාවයි අපි හැමදෙනාම ජීවිතවල එකතු පහදු කරගත යුත්තේ කියන කාරණය අපේ සිත් තුළ රඳවා ගන්නට ඕන. මේ සියලු ධර්ම කරුණු තේරුම් අරගෙන අපේ ජීවිත වඩාත් සැපවත් කරගන්න, අපේ ජීවිත වඩාත් යහපත් කරගන්න. අපිට මේ ධර්මය අපිට ළඟා කරලා දුන්නේ ආනන්ද මහරහතන් වහන්සේ. ඒ ආනන්ද හාමුදුරුවෝ විසින් ලෞතර බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සෙත් මහා මෙහෙවරක් කළා. 25 අවුරුද්දකදී උන්වහන්සේ 125ක් උන්වහන්සේ ආයුෂ වළඳලා මේ ලෝකයෙන් පිරිනුවන් පාන මොහොතේදී හරි අපූර්ව ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව පින්නතුණුත් හැමදාම උදෑසන කරන්න පුළුවන් නම් බොහොම වටිනවා කියලා මම හිතනවා. දස බල සේල ප්‍රභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරන් පසතු. දස බල බුදුන් නම් සෙල් මුදුනති මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති සතතින් අරි අටඟි මග සිලිලින් සිහිල් වූ නිති සුවදෙන ජින වදන් ගඟ බොහෝ කල් ගලා වාසව් සතන් සනහා. මේ මහරහතන් වහන්සේ කෙනෙකුගේ ප්‍රාර්ථනාව. 25 වසරක් ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟ උපස්ථායකයන්න් වහන්සේ හැටියට කටයුතු කරපු ඒ මහා උපස්ථායකයන්න් වහන්සේගේ ප්‍රාර්ථනාවයි. හොඳ බොදුනුවෙක්ගේ ලෞතර බුදු පියාණන් වහන්සේට ආදරය සහ ගෞරවය භක්තිය ප්‍රණාමය තියෙන කෙනෙකුගේ ජීවිතය තුළ තිබිය යුතු උත්තුංග ප්‍රාර්ථනාවක් හැටියටයි මා සිහිපත් කරන්නේ. මේ කරුණ ඔබේ හිතට ගන්න, ගතට ගන්න. හෙට දවසේ ඉඳලා අපි අපේ ජීවිත වඩාත් සැපවත් කරගන්න, මේ මොහොතේ ඉඳලා දෙලව සැනසෙල්ල ඇති කරගන්න පූර්ණ ප්‍රබෝධමත් මනසකින්, නැගී සිටින මනසකින් ධර්මයේ නිවැරදිව තර්කානුකූලව ගවේෂණාත්මකව පරේෂණාත්මකව නිරතුරුවම එකතු පහදු කරගනිමින් මිත්‍යා සාගරයෙන් එගොඩ වී විද්‍යාත්මක ලෝකයට ඇතුල් වන්නට මේ සද්ධර්මය අපි භාවිතා කරමු. ඔරුවක් හැටියට, පාරුවක් හැටියට. ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණානිසංස බලය මෙලව ජීවිතය වඩා සැනසෙලිදායක කරගන්නට, සාංශාරික ජීවිතය ජය ගන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලක්හඬ ගුවන්විදුලිය විසින් පින්නතුන්ට ලබා දෙන මාහැඟි දහම් පඬුර සිත නිවන බුදුබණ පින්නතුන්ගේ ජීවිත නිවී සැනසීමට හේතු වාසනා වේවායි අප ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තියම සැලසේවා. ලක්හඬ සිත නිවෙන බුදුබණ. අද දේශකයාණන් වහන්සේ අතුරුගිරිය ආනන්දලෝක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දුරන්දර සද්ධර්ම කීර්ති කම්මඨානාචාර්ය පූජ්‍යපාද ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ